සියලු දෙනාම අයබෝන් කියලා පිළිගන්නවා ශ්‍රී අයිඩියා YouTube channel එකට. අද අපි කතා කරන්නේ ඕනෑම දිනයක් මගින් දවස හොයාගන්න ක්‍රමයක් ගැන. මේ ක්‍රමය මගින් ඔයගලන්ට මේ ගෙවෙන අවුරුද්දේ ඕනම ඉදිරියට එන දිනයක් පසුගියදියක් ගන්න පුළුවන්. ඒ වගේම දැන්ට අවුරුදු 100කට කලින් 1800 900 ගණන් වල දිනයන් පවා හොයන්න පුළුවන්. දිනයකට අදාළ දවස් හොයන්න පුළුවන්. ඊට පස්සේ අනාගතයේ එන දිනයක් අපි හිතමු 2100 ගණන් වල කියලා. 2100 ගණන් වල එන ඕනම දිනයක අදාළ දවස් උනත් ක්ෂණිකව ඔයගොල්ලන්ට මේ ක්‍රමය මගින් හොයා ගන්න පුළුවන්. හරි. අපි දැන් බලමු මේක කරන්නේ කොහොමද කියලා. පළවෙනි උදාහරණ වශයෙන් අරගන්නේ මෙන්න මේක. හරිද? මේක තමයි අරගන්නේ. ඒකෙල්ල කියන්නේ මෙන්න මේ ඩේට් එකකින් ආට පේනවා ක්ෂණිකව හොයලා තියෙනවා මන්ඩේ කියලා. මේ වගේ ඕනම දිනයකින් අපිට හොයාගන්න පුළුවන් ඒ අදාළ දවස. මුලින්ම මම ගන්න මේ දිනේ තියෙන මෙන්න මේ කොටස. ඒ කොටස අරගෙන මෙන්න මෙතන මෙහෙම ලියා ගන්නවා. ඊට පස්සේ මොකද්ද මම කරන්නේ? ආයෙම ඒ තුන අරගෙන මම ඒක හතරෙන් බෙදනවා. හතරෙන් බෙදුවම පස්සේ එනාගේ බිඳුවයිනේ. ඒතර දැන් මෙයාගේදී බිඳුව නිසා මෙතෙන්ට මම ඒක අරගෙන තියෙනවා. හරි. ඊට පස්සේ අපි දන්නවා ඊළඟට මෙන්න මේ 2003 කියන එක මේක අයත්තන සෙන්චරි එක මොකක්ද? ඒකක් බලන්න මෙතනින්. හරිද? ඒතර අපිට මෙන්න මෙතන තියෙනවා මේක. හරිද? අපිට මෙන්න මෙතන මේ විදිහට එකක් තියෙනවා. ඒතර ඒ අනුව 6 කියලා කියන්නේ 2025 කියන සෙන්චරි එක අදාළ වෙන්නේ මෙන්න මේ කොටසට. ඒ අනුව අපි ඒ 6 අරන් එවිල්ලා මෙතනින් මෙහෙම ලියනවා. ඊට පස්සේ මොකක්ද මම කරන්නේ? මේ මාසේ තියෙනෝනේ. හරිද? මේ මාසේ 8 වෙනි මාසෙනේ. ඒතර 8 වෙනි මාසය කියලා කියන්නේ ඔයා දන්නවා අගෝස්තු. 8 වෙනි මාසය කියලා කියන්නේ ඔයා දන්නවා අගෝස්තු. ඒතර අගෝස්තු වලට අදාළ දිනය තමයි 2. ඒ 2 තමයි මම මෙන්න මෙතන මෙහෙම ගෙනල්ලා මෙහෙම ලියලා තියෙන්නේ 2. ඊට පස්සේ මම මොකද කරන්නේ? මෙන්න මේ ඩේට් 18 මෙන්න මෙතනට එකතු කරනවා. ඊට පස්සේ මම කරන්නේ මේ සෙට් එක ඔක්කොම එකතු කරලා බලනවා කීයක් එනවද කියලා. ඒතර මම දන්නවා 29ක් එනවා. හරි. මේ ආපු 29ට කරන්න තියෙන දේ තමයි මේ 29 අපි බෙදන්න ඕනේ 7ෙන්. හරිද? 29 7ෙන් බෙදුවම පස්සේ අපි දන්නවා 4ක් එනවා. 4ක් 4 28යි. හරි. ඊට පස්සේ අපි දන්නවා ඊට පස්සේ ඉතිරි එකක් එනවනේ. හරි. අන්නේ එක. හරිද? දැන් අපි දන්නවා එකයි ආවේ. ඊට පස්සේ මම දන්නවා මේ තියෙන්නේ එක. ඒකට අදාළ දින එක. ඒතර අපි දන්නවා එක ආව නම් මන්ඩේ. දෙක ආව නම් මේව. ඊට පස්සේ තුන ආව නම් මේව. එහෙම එක එක දිනයන් ආව නම් ඒ විදිහට එනවා. දැන් අපිට ආව එකනේ. ඒතර එක තමයි එන්න ඕන මන්ඩේ. ඒක නිසා මම මෙතන මන්ඩේ කියලා අරන් තියනවා. හරි. ඔක තමයි සරල ක්‍රමය. හරි. ඒ මම ආරම්භයේදී ඔයගොල්ලන්ට පැහැදිලි කරලා දුන්නේ මේක කොහොමද වෙන්නේ කියලා. ඊළඟට මම පොඩ්ඩක් ඔයගොල්ලන්ට මේ මේ chart එක පොඩ්ඩක් පැහැදිලි කරලා ඉන්නවා. chart එක පැහැදිලි කරනකොට ඔයගොල්ලන්ට දැන් පේනවනේ මේ chart set එක. ඒතර මෙතන තියෙන day code එකක් තියෙනවා. හරි. ඊළඟට century code එකක් තියෙනවා. හරි. ඊට පස්සේ month code එකක් තියෙනවා. දැන් අපි day code එක කියන එකේ සඳුදා තියෙනවා, අඟහරුවාදා තියෙනවා, බදාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා, සෙනසුරාදා, ඉරිදා කියලා ඔන්න දවස් ටික තියෙනවා. ඒතර අපි දන්නවා ඕනම මාසෙක ඕනම සතියක සඳුදා කියලා කියන්නේ පළවෙනි දවසේ කියලා අපි සාමාන්‍යයෙන් කියනවානේ. ඒතර සඳ 1, 2, 3 එහෙම අපි ගණන් ගන්නවා. ඊට පස්සේ ওই විදිහට ඇවිල්ලා ඉරිදට තියෙන බිඳුව. සෙනසුරාදාට තමයි 6 තියෙන්නේ. ඉරිදට බිඳුව. ඒක මතක තියාගන්න. ඒක මතක තියාගන්න පට්ටම ලේසි ක්‍රමයක්. ඒතර එකවොත් සඳ දෙකවොත් අඟහරුවාදා. මේ විදිහට අපිට මතක තියාගන්න පුළුවන්. ඊට පස්සේ තියෙන්නේ සෙන්චරි කෝඩ් එක. ඊට පස්සේ සෙන්චරි කෝඩ් එක ගත්ත ගමන් සෙන්චරි කෝඩ් එක කියලා කියන්නේ ඔයගොල්ලෝ දන්නද? අපි මේ ඉන්න අවුරුද්දට ගැලපෙන්න මෙන්න මේක. ඒ කියන්නේ ඉන්න අවුරුද්ද කියලා කියන්නේ 2026 නේ. 26 කියලා කියන්නේ 2000 ඉඳන් 2099 වෙනකම්. ඒකට අදාළ අංකය තමයි 6. දැන් අපි හිතුවොත් අපි රජ කාලේ හරි කියමුකෝ 1800 ගණන් වල නම් 2. ඊට පස්සේ 1600 ගණන් වල නම් 6. ඒ වගේම අපි හිතමු දැන් අනාගතේ ඉන දවස් 2100 ගණන් වල එන ගන්න ඒක 4. ඊට පස්සේ 2200 ගණන් වල එන එකක් නෑ ඒක 2. හරිද? එහෙම තමයි ගණන් ගන්නේ. දැන් අපිට ප්‍රධාන වශයෙන්ම අවශ්‍ය වෙන්නේ මෙන්න මේ 6 කියන එක විතරයි. මොකද අපි බහුතරයක් දින හොයන්නේ 2000 ඉඳන් 2100 වෙනකන් කාල ප්‍රාන්තරය තුර තියෙන දිනනේ. ඒතකොට මේ කොටස තමයි අපිට ප්‍රධාන වශයෙන් හාත් වෙන්නේ. එහෙම නැතුව දැන් අපි හිතමු හරි ඒක හරි. ඒතකොට දැන් අපිට අනාගතයේ දිනයක් වන්න පුළුවන්, අතීතයේ ගෙවිච්ච දිනයක් වන්නත් පුළුවන්, රජ කාලේ දිනයක දවස වන්නත් පුළුවන්. යම් කිසි කැරල්ලක් ඇති වෙච්ච දිනය අපිට හොයාගන්නත් පුළුවන්. හරි. ඊළඟට මම මෙතන ආවේ month code එකට. month code එක කියලා කියන්නේ ජනවාරි,
පෙබරවාරි මාර්තු ඔහොම තියෙන මාසවලට අපි දන්න එක අංක අපි දීලා තියෙනවා. හරිද? එක අංක අපි දීලා තියෙනවා. ඒතකොට දැන් ජනවාරි කියලා කියන්නේ බිඳුව. ඊට පස්සේ මේ අපි හිතමු අප්‍රේල් කියලා ඒ 6. ඊට පස්සේ ජූලි කියලා කියන්නේ 6. එහෙම එක මාසවලට අංක දීලා තියෙනවා. දැන් මෙතන ප්‍රශ්නේ තියෙන්නේ ඔයගලන්ට මේ කෝඩ් එක මතක තියාගන්න බෑනේ. ඔයගලන්ට එක දිගට කෝඩ් එක මතක තියාගන්න බෑ. අපි මේක 12ක් නේ තියෙන්නේ. ඒ 12 4 කොටස් 3කට කඩලා මෙන්න මෙහෙම මතක තියාගන්න try එකක් දෙමු. හරිද? මෙන්න මෙහෙම කොටස් 3කට කඩලා අපිට මතක තියාගන්න පුළුවන් නේ. එතකොට අපිට පුළුවන් 0.336 එකක්. ඊට පස්සේ 1462 කියලා 0.336 කියලා කියන්නේ එකක්. හරිද? ඊට පස්සේ 1462 කියන එක මතක තියාගන්න පුළුවන්. ෆෝන් නම්බර් එක මතක තියාගන්න. ඒ විදිහට ඔයගොල්ලන්ට මේකත් මතක තියාගන්න පුළුවන්. මෙන්න මේ 5035 කියන විදිහට මේකත් මතක තියාගන්න පුළුවන්. හරි. ඊළඟට අපිට තියෙන්නේ එහෙම මතක තියාගත්තා නම් ඔයගොල්ලෝ ජනවාරි 0.36 කියලා කියන පළවෙනි මාස අතරනේ. ඒතර 0 කියලා මතක හොයාගන්න පුළුවන්. ඊට පස්සේ හරි. ඊට පස්සේ 1462. ඊට පස්සේ අපි දන්නවා ජූනි 1462 දෙවෙනි හතර තමයි ජූනි කියලා කියන්නේ. එහෙම එක විදිහට ඔයගොල්ලන්ට එහෙම මතක තියාගන්න පුළුවන්. ඊට පස්සේ ආරම්භ කරන්න බින්දුවෙන් ඒක නිසා බින්දු දෙකයි තියෙන්නේ ජනවාරි සහ ඔක්තෝබර් වලට. එහෙම මොකක් හරි මතක තියාගන්න පුළුවන්. ඒක තමයි ප්‍රධානම දේ. තව පොඩි දෙයක් මම ඔයගලන්ට මෙතන පැහැදිලි කරන්න මේ chart එක පැහැදිලි කරද්දී මෙන්න මේ කොටස මම ඔයගලන්ට දැන්ම පැහැදිලි කරන්නේ නැහැ. මේ කොටස මම දැන් ඔයගලන්ට පැහැදිලි කරන්නේ තව ටිකක් ගිහින්. ඉස්සෙල්ලා මෙන්න මේ කොටස පැහැදිලි කරලා තමයි මම ඔයගලන්ට ඒක පැහැදිලි කරන්න ඕන. නැත්නම් ඔයගලන්ට ඒක පැහැදිලි වෙන්නේ නැහැ. මම ඒකට ගැලපෙන්න උදාහරණ කීපයක් ඔස්සේ දැන් මම මේ උදාහරණය මම කතා කරන්නේ. මේ උදාහරණය වගේ වෙනත් උදාහරණ කීපයක් ඔස්සේ මම ඊළඟට ඔයගලන්ට ඒ කොටස පැහැදිලි කරනවා. ඉස්සෙල්ලා ආරම්භය. ඒක නිසා අපි මුලින්ම උදාහරණයක් ගමු. මොකද්ද මම ගන්න මුලින්ම උදාහරණය? මම ගන්න මුලින්ම උදාහරණය තමයි මෙන්න මේක. කියන්නේ මම එක්සැම්පල් කීපයක් ගන්නවා. හරි. ඒතර පළවෙනි එක්සැම්පල් එක තමයි මම ගන්න පළවෙනි එක්සැම්පල් එක තමයි 2008 9යි 28 එතකොට මෙන්න මේකේ තියෙන මේ 8 තියෙනවනේ ඉස්සෙල්ලම මම මෙහෙම 8 මෙතෙන්ට ගන්නවා. ඕගොල්ලන්ට පේනවා මම මෙතනත් ඒකම කරලා තියෙන්නේ ඕගොල්ලන්ට පේනවනේ. හරි. ඒ කියන්නේ අදාළ වර්ෂයේ කෙලවරමේ තියෙන එක අරගන්න ඕන. හරි. ඊළඟට මම කරන්නේ මම මේ 0.8 කියන එක ලියාගත්ත කියලා කියමු. ඊළඟට මම කරන්නේ ඒ ගත්තු 0.8 කියන එක මම බෙදන්න ඕනේ 4ෙන්. හරිද? මම බෙදන්න ඕනේ 4ෙන්. 4ෙන් බෙදුවා ගමන් මට දෙකක් එනවා. ඇත්තටම ඊට පස්සේ 7 දෙවරක් 4 8යි 0යි. මේක නම් ඇත්තටම අවශ්‍ය නැහැ මෙහෙම කරන්න. අපිට අවශ්‍ය කියන්නේ මෙන්න මේ දෙක. ඊට පස්සේ මම කරන්නේ මෙන්න මේක මෙතෙන්ට මෙහෙම ගන්නවා. හරි. ඒතර මේ දෙක එතෙන්ට හරි. ඊට පස්සේ ඕගොල්ලන්ට පොඩ්ඩක් දෙයක් පැහැදිලි කරන්න ඕන. මෙන්න මේ 2008 කියන එක අවශ්‍ය සෙන්චරි එක මොකද්ද? අපි බහුතරයක් භාවිතා කරන්නේ මේ 2008 කියන සෙන්චරි එක. ඒ කියන්නේ 2000 ගණන්නේ. ඒ සෙන්චරි එක අදාළ වෙන්නේ මෙන්න මේ කොටසට. හරිද? ඒ අනුව 6 තමයි එතෙන්ට ගන්න ඕන. ඒතර 6 කියන එක මම මෙතෙන්ට මෙන්න මෙහෙම ගන්නවා. හරි. ඊට පස්සේ මම මොකද කරන්නේ? ඊට පස්සේ මම ගන්න මේ month code එක 9 වෙනි මාසේ. ඒතර 9 කියලා කියන්නේ සැප්තැම්බර් මාසෙනේ. සැප්තැම්බර් මාසෙට අදාළ date එක තමයි දිනය තමයි කියන අංකය තමයි 5. ඒතර මම මේ අංකේ 5ක් මෙතනින් ලියා ගන්නවා. හරි. ඒතර මේ 5ත් ලියාගත්තන් පස්සේ ඊළඟට මට කරන්න තියෙන මාරම සරල දෙයක් මේ 28 කෙලිම මෙන්න මෙතෙන්ට ලියා ගන්නවා. හරිද? මේ 28 එහෙම ලියාගත්තා. ඊට පස්සේ මම කරන්නේ මේ ඔක්කොම ටික එකතු කරනවා. මේ ටික ඔක්කොම එකතු කරන් පස්සේ මට අගයක් එනවා 49ක් කියලා. හරිද? 49ක් කියලා එනවා. ඊට පස්සේ මම කරන්නේ මෙන්න මේ තියෙන 49 මම දැන් බෙදනවා 7. හරි. 7න් බෙදුම් පස්සේ 7ක්ම තමයි එන්නේ. 4ක් 49 නේ. ඒතර මෙන්න මෙහෙම 49 මෙතෙන්දි මට එන්නේ බිඳුවක්. දැන් මෙතෙන්දි මට වැදගත් වෙන්නේ මෙන්න මේ අවසානට ආපු බිඳුව කියන අගය. ඊට පස්සේ මම දැනගන්න ඕන මේ බිඳුව. දැන් ඔයගලන්ට පේන බිඳුව කියන එකට අදාළව අයත් වෙන්නේ සන්ඩේ. ඒ කියන්නේ ඉරිදා. සන්ඩේනේ ඉරිදා. ඒ අනුව මට මේක මෙහෙම ලියන්න පුළුවන්. මේ දවස සන්ඩේ කියලා ලියන්න පුළුවන්. මම මේ විදිහට උදාහරණ කීපයක්ම කරනවා. කිසිම අවස්ථාවක වීඩියෝ එක අවසන් වෙනකම් බලන්න. මොකද ඕගලන්ට මේකෙදි පැහැදිලි කරන්න ඕන තව පොඩි තැන් ටිකක් තියෙනවා. දැන්ට මේ කියලා දීපු දේෙන් ඕගලන්ට 80ක් විතරම තියෙන දින හදන්න පුළුවන්. ඒනට බැරි වෙන අවස්ථා කීපයක් තියෙන නිසා අනිවාර්යයෙන්ම වීඩියෝ එක අවසන් වෙනකම් බලන්න. ඊට පස්සේ ඕගලන්ට 1200 ගණන්ද 1500 ගණන් වල අවුරුදු වලද 2000 ගණන්ද 2200 ගණන් වලද ඕනම අවුරුද්දක
දින ඕනම දිනයක දවසක් හොයන්න පුළුවන්. ඒක නිසා දැන් මම මේ කතා කරපු උදාහරණේ මම මෙන්න මෙහෙම එකක් කරනවා. මම මේ දැන් කතා කරපු උදාහරණේ අරගෙන යනවා පුංචි ගල්ලා මම මෙහෙම උඩහට දැනට දානවා. හරි. මම ඊළඟ එක්සාම්පල් දෙක එනවා. හරි. දෙවනි ගාන වශයෙන් මම ගන්න මෙන්න මේ දිනය 2003 8/18 කියන ඩේට් එක තමයි මම ගන්නෙ. දැන් 2003 8/18 කියන ඩේට් එකට කලින් වගේම මෙන්න මේ 3 ගෙනල්ලා මම ලියා ගන්නවා ඉස්සෙල්ලම. හරි. ඊට පස්සේ මම මොකද කරන්නේ? මෙන්න මේ 3 කියන එක 4ෙන් බෙදනවා. 4ෙන් බෙදුවම පස්සේ ඔයගොල්ලෝ දන්න 3ට ගන්න 0. ඒතර 0.4. ඒතර 0.4 බිඳුවයි. ඔයගොල්ලෝ දන්න 0.0. ඊට පස්සේ මේක අඩු කරන් පස්සේ මෙතන 3 වෙනවා. අපිට වැදගත් වෙන්නේ මෙන්න මේ බිඳුවනේ. එන්නේ එක ගෙනල්ලා මෙන්න මෙතෙන්ට ලියනවා. හරි. ඒතර ඒක එකතු වෙන්නේ නැහැ. ඊට පස්සේ ඔයගොල්ලන්ට මම කලින් කිව්වා වගේම මේ 2003 කියන එක ආයතන සෙන්චරි එක. ඒක අපි දන්න මෙන්න මෙතනනේ තියෙන්නේ. හරිද? ඒතර ඒකට අදාළ අගය තමයි 6. ඒතර මම මේ කියන 6 මෙන්න මෙතන ලියා ගන්නවා. ඊට පස්සේ ඔයගොල්ලෝ දන්නවා මෙන්න මේ 8 කියලා කියන්නේ 8 වෙනි මාසෙනේ. කියන අගෝස්තු මාසයට අදාළ එක තමයි 2. අන්න ඒක නිසා මම දෙකත් මෙන්න මෙතනින් ගෙනල්ලා ලියා ගන්නවා. හරි. ඊට පස්සේ මම කරන දේ තමයි මෙන්න මේ 18 මෙන්න මෙතනට ගෙනල්ලා ලියා ගන්නවා. ඊට පස්සේ මම කරන්නේ මෙන්න මේ සෙට් එක ඔක්කොම එකතු කරනවා. ඒතර කරන් පස්සේ අපට උත්තරයක් වශයෙන් එනවා 29ක්. ඊට පස්සේ මම කරන්නේ මොකද්ද? මෙන්න මේ 29 කියන එක ගෙනල්ලා මම මේක 7ෙන් බෙදනවා. 29 කියන එක ගෙනල්ලා 7ෙන් බෙදුවන් පස්සේ 4ක් එන්නේ. 4 වරක් 4 28යි. ඒතර 24 මෙතන එකක් ඉතිරි. හරි. එකක් ඉතිරි කියලා කියන්නේ. ඔන්න දැන් බලන්න ඔයගොල්ලෝ එකක් ඉතිරිනේ මෙතන. හරි. එකක් ඉතිරි කියලා කියන්නේ එකට අදාළ එක තමයි මණ්ඩේ. ඒ කියන්නේ මණ්ඩේ තමයි මේකේ උත්තරේ. ඒ අනුව මෙතන මණ්ඩේ කියන්නේ මේක සඳුදා දවසක් කියලා මට කියන්න පුළුවන්. හරි. ඊළඟට මට තියෙන්නේ හරි දෙවෙනි උදාහරණෙත් හරි. මේ උදාහරණ ටික ඔක්කොම අනිවාර්යයෙන්ම බලන්න. නැත්නම් ඔයගලන්ට මේක පැටලෙන්න පුළුවන්. කරගත්තන් පස්සේ ඔයගලන්ට තප්පර 5කටත් වඩා අඩු කාලයකදී මේ ගේම් එක ගහන්න පුළුවන්. හරි. ඊට පස්සේ මම දෙවෙනි උදාහරණෙත් එන්ටත් දාගත්තා. ඊට පස්සේ මම නැවතත් මෙහෙම එනවා. ඊට පස්සේ දැන් මට තියෙන්නේ තුන්වෙනි උදාහරණේ. හරි. තුන්වෙනි උදාහරණේ තමයි මම දැන් ඉන්නේ. හරි. දැන් තුන්වෙනි උදාහරණ විදිහට මම ගන්නේ 2004 8/18 කියන ඩේට් එක. 2004 8/18 කියන ඩේට් එක තමයි මම ගන්නෙ. එතකොට 2004 8/18 කියන ඩේට් එක ගත්තම මේකෙත් මට කලින් වගේම මම මේ 4 ලියා ගන්නවා. මොනං හෝ වෙනස්කමක් තියෙන එකක් තමයි මම මෙතන යොදාගන්නේ. ඒතර ඊළඟට 4 තියෙන දැන් මම මේක තමයි යොදාගත්තේ. ඊට 4 කියන එක මට බෙදන්න ඕනේ 4යි. ඒතර ඒකයි 1 කරක් 4 4යි මෙතන බිඳුවයි. හරි. එතකොට ඊළඟට මම මෙන්න මේක ගෙනල්ලා මෙතනින් ලියා ගන්නවා. ඊට පස්සේ මම අර කලින් කිව්වා වගේම මට මේකෙත් මේ සෙන්චරි කෝඩ් එක අවශ්‍යයි. කියන්නේ 2004 කියලා කියන්නේ 2000 ගණන්නේ. හරි. එතකොට ඒකට අදාළ ප්‍රමාණය 6ම තමයි. 6 කියන එක මම මෙතෙන්ට ලියාගත්තා. ඊට පස්සේ ඔයගොල්ලෝ දන්නවා මේ 8 වෙනි මාසේ. 8 වෙනි මාසය කියලා කියන්නේ අගෝස්තු මාසයට අදාළ ඩේට් එක තමයි 2. හරි. එතකොට ඒකට අදාළ ඩේට් එක තමයි 2. හරි. ඒකත් හරි. ඊට පස්සේ මට තියෙන්නේ මෙන්න මේක ගෙනල්ලා මෙන්න මෙතෙන්ට ලියන එක. ඒ කියන්නේ මෙතෙන්ට මම 18 කියන එක ලියනවා. ඊට පස්සේ 18 කියන එක ලියලා මේ ටික ඔක්කොම එකතු කරලා බලනවා කීයක් යනවද කියලා. එතන එනවා 31ක්. හරිද? මම මෙන්න මේ කියන 31 තමයි දැන් මෙතෙන්ට ගේන්නේ. ওই 31 කියන එක මම බෙදනවා 7ෙන්. 31 7ෙන් බෙදුවන් පස්සේ 4ක් එනවා. 4 වරක් 4 28යි. 28න් මේක අඩු කරන් පස්සේ 3ක් එනවා. දැන් මම හොයන්න ඕන දේ තමයි 3 කියන එක මෙන්න මෙතන තියෙනවනේ. හරි. ඒ 3ට අදාළ ඩේට් දිනය තමයි බෙදාදා. ඒ කියන්නේ බදාදා දිනයක් තමයි මම ගන්න වෙන්නේ. එතකොට මේකට අදාළ දවස තමයි වෙඩ්නස්ඩේ. හරිද? කොහොම බලපුවා ඒක බදාදා. හරි. මේක තමයි මම කතා කරපු ඊළඟ උදාහරණය. ඊළඟට මම 4 වෙනි උදාහරණයට යනවා. මේ උදාහරණ මම 8ක් කරනවා. අනිවාර්යයෙන්ම 8ම බලන්න. නැත්නම් ඔයගොල්ලන්ට ගැටලු වෙන්න පුළුවන්. මේ වගේ අවස්ථාවක අපි මොකද කරන්න කියලා පොඩි ගැටලුවක් එන්න පුළුවන්. ඒක නිසා ඔයගොල්ලෝ බලන්න අපි මේක හරියටම කරන්න කොහොමද කියලා. ඊළඟට අපි උදාහරණ වශයෙන් ගන්නවා 4 වෙනි උදාහරණය. හරිද? 4 වෙනි උදාහරණය. මේ උදාහරණ 4 බලාගත්ත කියලා කියන්නේ දැන් මම ඔයගොල්ලන්ට පෙන්නනවා 1800 ගණන්. දැන් අපි මේ කරේ 2000 ගණන්නේ. අපි හිතමු රජ කාලේ අවුරුද්දක් 1815 7යි
1815 7.2 කියන අවුරුද්ද කියලා ගමු. 1815 7.2 කියන අවුරුද්ද ගත්තම ඉස්සෙල්ලම මං ගන්න ඒ අවුරුද්දේ කෙලවර. ඒක අපි මම 15 කියලා ලියාගත්තා. හරි. ඊට පස්සේ එන්නේ ගත්තු 15 මම බෙදන්න ඕනේ 4. කලින් ක්‍රමෙම තමයි ලොකු වෙනසක් නැහැ. හරි. 1815 බෙදීම 4. එතකොට මේක 3ක් තමයි වෙන්නේ. 3 හරක් 4 12යි. එතන 3යි. මට අවශ්‍ය වෙන්නේ මෙන්න මේ කියන 3නේ. මෙන්න මේ කියන 3 මම මෙතෙන්ට ගෙනල්ලා ලියනවා. ඊට පස්සේ මම අර කලින් කතා කරා වගේ මේ 1800 ගණන් වලට අදාළ සෙන්චරි එක මොකක්ද? ඒක නම් ගැලපෙන්නේ මෙන්න මෙතෙන්ට. 1800 ගණන් වලට අදාළ නම් ඒතර 2 තමයි ගණන් ගන්න වෙන්නේ. මේකට අනුව මේකනේ. හරි. ඒතර 2. ඒ අනුව මම මෙතෙන්ට 2 ලියනවා. ඊට පස්සේ මම කරන්නේ මෙන්න මේ මාසේ. මාසේ 7 වෙනි මාසේ. 7 වෙනි මාසේ කියලා කියන්නේ ජුලි මාසේ. ජුලි මාසෙට අයත් වෙන්නේ 6. 6නේ. හරි. ඒතර ඒ 6 කියන එක ඊළඟට මම ගෙනල්ලා මෙතනින් ලියනවා. ඊට පස්සේ කරන්න තියෙන හරිම සරල දෙයක්නේ. මෙන්න මේ 2 කියන එක මම මෙතෙන්ට ගෙනල්ලා ලියනවා. හරි. ඊට පස්සේ කරන්න තියෙන මෙන්න මේ ටික ඔක්කොම එකතු කරන එක. ඒතර මේ සෙට් එක ඔක්කොම එකතු කරා කියලා කියන්නේ අපිට උත්තරය වශයෙන් 28ක් කියන උත්තරයක් තමයි එන්නේ. ඒතර 28ක් ආවා කියලා කියන්නේ මෙන්න මේ එන 28 තියෙනවනේ. මේක මම බෙදනවා 7. හරි. 7ෙන් බෙදුව ගමන් කෙලින්ම 4ක් වෙනවා. 4ක් 4 28යි ඉතිරි නෑ බිඳුවයි. හරි. බිඳුව ආවා කියලා කියන්නේ ඔයගොල්ලෝ දැන් බලන්න ඩේ කෝඩ් එකෙන් බිඳුව තියෙන්නේ කීයටද කියලා. කියන්නේ ඉරිදානේ. ඩේ කෝඩ් එකේ බිඳුව කියලා කියන්නේ ඉරිදා. ඒ අනුව ඔයගොල්ලෝ මේක සන්ඩේ කියලා මට ගන්න පුළුවන්. ඉරිදා සන්ඩේ කියලා ගන්න පුළුවන්. හරි. ඒක තමයි හතරවෙනි උදාහරණේ. මේ උදාහරණයෙන් පස්සේ අපි බලන්නේ මේ උදාහරණෙත් අපි හදපු ගණන් ලිස්ට් එකට අපි දාගමු. මේ උදාහරණෙත් පස්සේ අපි බලන්නේ මේ උදාහරණයෙන් පස්සේ අපි බලන්නේ මේක. ඒ කියන්නේ ඉදිරි අනාගතයේ දෙන්න පුළුවන් ඩේට් එකක්. ඒ කියන්නේ අනාගතයේ දෙන්න පුළුවන් ඩේට් එකක් කියලා කියන්නේ දැන් අපි කලින් බැලුවේ අතීතේ කන්නේ. දැන් බලන්නේ අනාගතයේ දෙන්න පුළුවන් ඩේට් එකක්. අනාගතයේ දෙන්න පුළුවන් ඩේට් එකක් විදිහට අපි ගන්නවා 2125 6යි 20 කියලා අපි ගමු. 2125 6යි 20 කියලා ගත්තොත් මෙන්න මේ කියන ඩේට් එකේ කෙලවරම තියෙන 25 අපි කලින් වගේම ගන්නවා. මේ විශේෂත්වයක් නැහැ. ඊට පස්සේ කලින් වගේම 25 අපි 4ෙන් බෙදනවා. 4ෙන් බෙදුවන් පස්සේ 6ක් නෙන්නේ 6 වරක් 4 24යි. දැන් ඉතයි. මට වැදගත් වෙන්නේ මොකක්ද මෙන්න මේ කියන 6. මෙන්න මේ 6 ගෙනල්ලා මම මෙතෙන්ට ලියනවා. හරි. ඊට පස්සේ මම මොකද කරන්නේ? අර කලින් වගේම 2125 කියන සෙන්චරි එක අදාළ වෙන 2125 කියන එක අදාළ වෙන්නේ මොකටද කියලා මම බලනවා. 2125ක් නම් අදාළ වෙන්නේ මෙන්න මෙතෙන්ටයි කියන්නේ. මෙන්න මේකනේ. උගලන්ට තේරෙනවනේ 2125ක් ආයතන 4. ඒ අනුව මම 4 කියන එක මෙතනින් ලියනවා. ඊට පස්සේ මම ආයෙම මෙන්න 6 වෙනි මාසේ. 6 වෙනි මාසේ කියලා කියන්නේ 6 වෙනි මාසේ කියලා කියන්නේ ජුනි මාසේ. 6 වෙනි මාසේ කියලා කියන්නේ ජුනි මාසේ. හරි. ජුනි කියලා කියන්නේ 4 කියන ඉලක්කම තමයි අපිට ගන්න තියෙන්නේ. කියන්නේ නැවතත් 4 කියන එක තමයි එන්නේ. හරි. ඊට පස්සේ අපිට මොකද්ද කරන්න තියෙන්නේ? මෙන්න මේ 20 කියන එක. කියන්නේ දිනය හරියටම අපි මෙතනින් ලියා ගන්නවා. 20. ඊට පස්සේ අපිට කරන්න තියෙන්නේ මෙන්න මේ ටික ඔක්කොම එකතු කරන එක. එකතු කරාන් පස්සේ අපිට උත්තරය වශයෙන් එනවා 59. හරි. ඊට පස්සේ අපි දැන් බලමු මෙන්න මේ 59 කියන එක අපි 7ෙන් බෙදනවා. 59 කියන එක 7ෙන් බෙදුව ගමන් අපිට එනවා 8ක්. 8 වරක් 7 56යි. එතන මෙතන 3ක් ඉතිරි. මෙන්න මේ ඉතිරි 3නේ දැන් අපේ ප්‍රශ්නේ. ඊළඟට ඔයා බලන්න 3 කියන එකට අදාළ ඩේ එක මොකක්ද කියලා. ඒ කියන්නේ බදාදනේ. බදාද කියන ඩේට් එක තමයි අපිට එන්නේ. ඒ අනුව අපිට 3 කියන එකට ඩේට් එක මෙන්න මේ අපිට ගණන් ගන්න පුළුවන්. පස්සේ එන්නේකට. හරි. ඊළඟට තමයි අපි දැන් ඒ කොටසත් අපි අයින් කරලිමු. හරි. දැන් මෙන්න මේ කොටසත් අයින් කරා. දැන් මම කී සරල කියන්නේ සාමාන්‍ය උදාහරණ සෙට් එක ඉවරයි. ඊළඟට මම කතා කරන්න හිතන් ඉන්නේ වෙනත් උදාහරණ 3ක්. හරිද? දැන් ඕගොල්ලන්ට ඕන පේන්න තියෙන දේවල් ටිකක් තියෙනවා. අපි මෙතෙන්දී මේ සාකච්ඡා කිරීමේදී ගත්ත උදාහරණ ටිකනේ මේ තියෙන්නේ. අපි කලින් හදව ගානස් ටිකනේ. ඒතර මේකෙදි අපි අධික අවුරුදු සහ සමහර අවුරුදු අධික අවුරුදු අරන් තියෙනවා. සමහර අවුරුදු සාමාන්‍ය අවුරුදු අරන් තියෙනවා. හරිද? ඊට පස්සේ ආයිම අධික අවුරුදු අරන් තියෙනවා. ඒතර අපිට ඒකේ සාමාන්‍ය එකම ක්‍රමයකරනේ අපි හැදී වෙනස්කමක් සිදු වෙන්නේ නැහැ කිසිම අවස්ථාවක. නමුත් මෙතන වෙනස්කමක් සිදු වෙන අවස්ථාවක් තියෙනවා. මම එන්නේ අවස්ථාව තමයි දැන් ඕගලන්ට පැහැදිලි කරන්න ලේස්ති වෙන්නේ. හරි. ඔයා මෙන්න මේක බලන්න. මේ chart එකේ එක් පසෙක අපි මෙන්න මෙහෙම දෙයක් ලියලා තියෙනවනේ. ඔබට සෙවීමට අවශ්‍ය දිනය
අධික අවුරුද්දක් නම් හරිද අධික අවුරුද්දක් නම් සහ අධික අවුරුද්දක් වෙන්නත් ඕන ජනවාරි හා පෙබරවාරි කියන්නේ අධික අවුරුද්දක් විතරක් වුණාට ක්‍රමය වෙනස් වන්නේ නැහැ. දැන් මේක 2004 කියලා ගන්නේ අධික අවුරුද්දක්නේ. අධික අවුරුද්දක් කියන එක විතරක් වෙනස් වුණාට දිනය වෙනස් වන්නේ නැහැ. හරිද? අධික අවුරුද්දක් විතරක් වෙනස් වුණාට දිනය වෙනස් වෙන්නේ නැහැ. නමුත් අධික අවුරුද්දකුත් වෙලා ජනවාරි පෙබරවාරි මාස වෙනවනම් අපි හොයන දිනේ. ඔයගොල්ලෝ බලන්න මේ දිනයන් වල මේක අධික අවුරුද්දක් වුණාට මේකෙදි හොයන මාසේ 8 වෙනි මාසෙනේ ජනවාරි පෙබරවාරි නෙවෙයිනේ. ඒ වගේම දැන් ඔයා බලන්න මේක අධික අවුරුද්දක් වුණාට හොයන මාසේ 9 වෙනි මාසෙනේ ජනවාරි පෙබරවාරි නෙවෙයිනේ. හැබැයි අධික අවුරුද්දක් කියලා ජනවාරි පෙබරවාරි වෙනවනම් අනිවාර්යෙන්ම ඔයා පොඩ්ඩක් වෙනසක් කරන්න ඕන. මොකක්ද වෙනස්කම? ඒක තමයි මේ තියෙන්නේ. මෙන්න මේ උදාහරණ මගින් ඒක ඔයගොල්ලන්ට බලන්න පුළුවන්. මෙන්න මේ උදාහරණ මගින් ඔයගොල්ලන්ට ඒක බලන්න පුළුවන්. මම පැහැදිලි කරන්න. අධික අවුරුද්දක ජනවාරි පෙබරවාරි නම් මෙන්න බලන්න. ක්‍රියාවලියෙන් ලැබෙන දිනයට පෙර දිනය. ක්‍රියාවලින් දැනට පෙර දිනය තමයි පිළිතුර වෙන්නේ. ක්‍රියාවලියෙන් ලැබෙන දිනයට පෙර දිනය තමයි පිළිතුර වෙන්නේ. හරි. අපි බලමු මෙන්න මේ උදාහරණයෙන් ඒක කොහොමද වෙන්නේ කියලා. දැන් අපි මෙතෙන්දි ගත්ත අවුරුද්ද බලන්න 2024 අධික අවුරුද්දක්. අධික අවුරුද්දක් කියලා කියන්නේ සාමාන්‍යයෙන් 4 ගුණාකාර තියෙන අවුරුදු වලට. හරිද? දැන් 2000 කියලා කියන්නේ අධික අවුරුද්දක්. ඒතර 2004 අධික අවුරුද්දක්. 2008 අධික 2000 කියලා කියන්නේ අධික අවුරුද්දක්. ඊට පස්සේ 2004 2008 2004 ඊට පස්සේ 2012 2016 ඊට පස්සේ 2020 ඊට පස්සේ 2024 ඒ සියල්ල අධික අවුරුදු 4 ගුණාකාර තියෙන අවුරුදු තමයි. ඒ කියන්නේ දැන් 2000 කියන එක බිංදුව ඉඳන් ආවන නැත්නම් 2000 ඉඳන් ආවන 4 ගුණාකාර තියෙන අවුරුදු. ඒක හිතා ගන්න පුළුවන්. ඒතකොට 2024 කියලා කියන්නේ අධික අවුරුද්දක්. හරි. එතන මෙන්න මේ වගේ අවුරුද්දකුත් වෙලා මේ බලන්න ජනවාරි පෙබරවාරි මාස වෙලා එක්ක පළවෙනි මාසේ වෙන්න පුළුවන් එක්ක දෙවෙනි මාසේ වෙන්න පුළුවන්. ජනවාරි පෙබරවාරි මාසවල දිනයක් නම් අපේ ක්‍රමය පොඩ්ඩක් වෙනස් වෙනවා. හරි. අපි සාමාන්‍ය ක්‍රමයටම යන පොඩි අවසාන පියවරේ විතරයි වෙනස්කමක් සිදුවන්නේ. නැති කිසිදු වෙනස්කමක් නැහැ. දැන් මෙන්න මේ කියන්නේ 24 අපි මෙතෙන්ට අරන් තියෙනවා. ඊට පස්සේ අපි මොකද්ද කරලා තියෙන්නේ? මේ 24 කියන එක 4ෙන් බෙදලා තියෙනවා. 4ෙන් බෙදාම පස්සේ 6ක් ඇවිල්ලා තියෙනවා. ඒ 6 අපි මෙතෙන්ට අරන් තියෙනවා. ඊට පස්සේ ඔයගොල්ලෝ දන්නවා 20 කියන සෙන්චරි එක අවශ්‍ය වෙන්නේ මොන එකද කියලා ඔයගොල්ලෝ දන්නවා මේ විදිහට. මෙන්න මේකට න්‍යායත් වෙන්නේ. හරි. එතකොට 6 තමයි එතෙන්ට අපි ගන්නෙ. හරි. අපි 6ක් අරන් තියෙනවා. ඊට පස්සේ අපි බලලා තියෙනවා මාසය මොකක්ද කියලා. දෙවනි මාසය කියලා කියන එකට අපි දන්නවා මෙන්න බලන්න. දෙවනි මාසය කියලා කියන්නේ month code එකේ දෙවනි මාසය කියලා කියන්නේ February. ඒකට කෝඩ් එක තමයි 3. ඒක තමයි මේ ලියලා තියෙන්නේ. ඊට පස්සේ ඔයගොල්ලන්ට පේනවා මම මෙහෙම අරගෙන දිනය අරගෙනක් තියෙනවා. ඊට පස්සේ මට මේ තියෙන්නේ මේ ඔක්කොම ටික එකතු කරන්නනේ. ඒතර එකතු කරන් පස්සේ අපි දන්නවා මට 57ක් කියන date එකක් ඇවිල්ලා තියෙනවා. ඒ 57 කියන date එක මම මෙහෙම අරගන්නවා. ඒක බෙදනවා 7ෙන්. 7ෙන් බෙදුවන් පස්සේ මට 8ක් ඇවිල්ලා තියෙනවා. 8 වරකට 56යි. 56න් පස්සේ මට ඇවිල්ලා තියෙනවා 1 කියන එකක් ඇවිල්ලා තියෙනවා. ඒතර දැන් මම 1ට 90 නම් 1 නම් මගේ උත්තරේ 1ට 90 නම් මගේ මේ chart එකට අනුව 1ට 90 නම් උත්තරේ එන්න ඕන මණ්ඩේනේ. හරි. එහෙනම් අපි මණ්ඩේ කියලා ලියමු. හරි. මණ්ඩේ කියලා ලිව්වා. නමුත් යම්කිසි වැරද්දක් තියෙනවා. මං කියලා දෙන අධික අවුරුද්දක නම් ජනවාරි පෙබරවාරි මාසයන් නම් ලැබෙන දිනයට පෙර දිනේ පිළිතුර වෙනවා කියලා තියෙනවනේ. එහෙනම් ලැබෙන දිනේ මණ්ඩේ නම් සඳුදර කලින් දවසේ මොකද්ද? සන්ඩේනේ. සන්ඩේ. එහෙනම් අධික අවුරුද්දක් වෙලා ජනවාරි පෙබරවාරි මාසයක් නම් ලැබෙන දිනේට පෙර දිනේ තමයි අපි ගන්නෙ. ලැබෙන දිනේ මේක. ඒකට පෙර දිනේ තමයි සන්ඩේ. එහෙම තමයි අපි අධික අවුරුද්දක් නම් වෙන්නේ. අපි ඒකටත් ගැළපෙන විදියට තව උදාහරණ 3ක් අපි කතා කරමු. ඒ උදාහරණ 3ත් අනිවාර්යයෙන්ම බලන්න. එතකොට තමයි ඕගොල්ලන්ට මේ මම කරපු ක්‍රියාවලිය පැහැදිලිව තේරෙන්නේ. හරි. ඊළඟට අපි 6 වෙනි උදාහරණය වශයෙන් එහෙම උදාහරණයක් ගමු. තව උදාහරණයක්. 2004. 2004 2යි 18 කියන date එක අපි ගමු. 2004 2යි 18 ගත්ත ගමන් අපි කලින් වගේම මේ වෙනසක් නැහැ. මුල් පියවර ඔක්කොම එකයි. 4 කියන date එක අරගෙන 4 කියන date එක අරගෙන ඒකෙන් මේක අපි ලියා ගන්න ඕනේ. හරි. 4 කියන date එක අරගෙන ඒක ලියා ගන්නවා. ඊට පස්සේ අපි මොකද කරන්නේ මේ 4 කියන එක 4ෙන් ඔන්න බෙදුවා. ඒතර 1යි 1 වරක් 4 4යි ඔන්න බිඳුවයි. අපිට අවශ්‍ය වෙන්නේ මෙන්න මේකනේ. මෙන්න මේක අරගෙන මම මෙතනින් ලියනවා. හරි. ඊට පස්සේ අපි මොකද කරේ? මේක 2004නේ. එහෙනම් 2000 ගණන් සෙන්චරි එකට ආයත්තන්නේ මෙන්න මේ කියන කොටස. ඒ කියන්නේ 6. ඒ 6 ගෙනල්ලා අපි
අපි මෙන්න මෙතනින් ලියනවා. හරි ඊට පස්සේ අපි මොකද්ද කරන්නේ month code එක. month code එක කියලා කියන්නේ මේ දෙවනි මාසේ. හරිනේ. ඒතර මං කිව්වා ජනවාරි හෝ පෙබරවාරි. දෙවනි මාසේ කියනකොට පෙබරවාරිනේ. ඒතර පෙබරවාරි වලටත් කෝඩ් එක 3. ඒතර අපි මෙතෙන්ට කෝඩ් එක 3ක් දාවා. හරි ඊට පස්සේ අපිට කරන්න තියෙන මෙන්න මේ කියන 18 කෙලින්ම ගෙනල්ලා මෙන්න මෙතෙන්ට ලියනවා. ඒ ලිව්වන් පස්සේ එකතු අපි දැන් බලන්න ඕනේ. එකතු අපිට එනවා 32ක්. එකතු අපිට එනවා 32ක්. ඔන්න 32 ආවා. ඔය 32 කියන එක ගත්තන් පස්සේ දැන් බලන්න ඕගොල්ලෝ 32 කියන එක දැන් බෙදන්න ඔයා 7ෙන්. 32 කියන එක 7ෙන් බෙදුවම 4යි. 4ක් 4 28යි. ඒතර 4ක් තමයි ඉතුරු වෙන්නේ. ඒතර මේ 4ට අනුව නම් මේකේ ඩේට් එක එන්න ඕනි කවද්ද? ඕගොල්ලන්ට පේනවා 4 කියන ඩේට් එක. කියන්නේ බ්‍රහස්පතින්දානේ. 4 කියන එකට අනුව එන්න ඕනේ නම් තර්ස්ඩේ. හරිද? තර්ස්ඩේ තමයි එන්න ඕන. නමුත් තර්ස්ඩේ එන්න ඕන ඩේට් එක තමයි තර්ස්ඩේ. නමුත් අපේ මේක නිවැරදි පිළිතුර එන්නේ ඊට පෙර දිනේ. හරිද? නිවැරදි දිනේ එන්නේ කියන්නේ බදාදා. වෙන්ස්ඩේ තමයි එන්නේ උත්තරේ. හරිද? අදාළ උත්තරේ එන්නේ වෙන්ස්ඩේ තමයි අපිට කියන්න පුළුවන් නිවැරදිම උත්තරේ එන්නේ. මේක නෙවෙයි උත්තරේ. ඊට පෙර දිනේ තමයි එන්නේ. හරි. ඒක තමයි ඊළඟ මගේ උදාහරණේ. තව උදාහරණ දෙකක් තියෙනවා. මම ඔයගලන්ට කියනවා එන්නේ කියන උදාහරණ දෙකත් බලන්න. එතකොට ඔයගලන්ට මේ ගණනය කිරීම ඉතාමත් පැහැදිලිව සරලව තේරුම් ගන්න පුළුවන් වෙයි කියලා. ඊට පස්සේ මම උදාහරණ වශයෙන් ගන්නේ 7 වෙනි උදාහරණේ. හරි. 7 වෙනි උදාහරණය මම ගන්නේ 2024 2/17 කියන ඩේට් එක ගන්නවා කියලා හිතමු. ඔන්න 2024 එනවා. ඔන්න 24 ආවා. 24 ආවා. ඊට පස්සේ 24ම අපි 7ෙන් බෙදන 7 නේ 4ෙන් බෙදනවා. 24 4ෙන් බෙදුවම පස්සේ 6යි 4ක් 4 24යි. එතකොට මේක බිඳුවයි අපිට අවශ්‍ය වෙන්නේ මෙන්න මේ කියන 6. හරිද? මෙතෙන්ට අපි 6 ගන්නවා. ඒත් එක්කම ඔයා දන්නවා සෙන්චරි කෝඩ් එක 2000 ගණන් වලට අදාළ සෙන්චරි කෝඩ් එක 6. ඊට පස්සේ ඒ 6 මම මෙතනින් ලියනවා. ආයිම ඊට පස්සේ ඔයා දන්නවා මන්ත් එකට අවශ්‍ය සෙන්චරි කෝඩ් එක දෙවෙනි මාසෙ කියලා කියන්නේ 3නේ. ඒතර ඔයා දන්නවා ඒක 3 ලියා ගන්න ඕන. ඊට පස්සේ මම ලියන්නේ ඊළඟට සරලම දේ තමයි 17. 17 කියන ඩේට් එක ලියන්න ඕන. ඒ ඩේට් එක ලියාගත්තන් පස්සේ මේ ටික එකතුව මට ගණන් ගන්න පුළුවන්. ඒතර මේ ටික එකතුව තමයි 56ක්. ඊට පස්සේ ඔයා දැනගන්න ඕනේ 56 කියන එක 7ෙන් මම බෙදන්නේ. 56 7ෙන් බෙදුවම පස්සේ 8යි. හරිද? 8 වරක් 6 56යි. ඉතිරි බිඳුවයි. ඒතර ඔයා දන්නවා මේක බිඳුව ඇවිල්ලා තියෙන්නේ. හරි. දැන් ඔයා දන්නවා බිඳුව ආව නම් මේක අදාළ ඩේට් එක තමයි සන්ඩේ. එහෙනම් අපි මෙතන සන්ඩේ කියලා ලියනවා කියලා හිතමු. සන්ඩේ කියලා ලියනවා. හැබැයි ඉරිදට පෙර දිනේ කවද්ද? ඉරිදට පෙර දිනේ තමයි සන්ඩේ ආවට ඉරිදට පෙර දිනේ තමයි සැටර්ඩේ. ඒ කියන්නේ මේකේ දිනේ තමයි සෙනසුරාදා. ඒක තමයි නිවැරදිම දිනේ. මේක තමයි හරිම දිනේ. ඒක ඕගොල්ලන්ට දැන් තේරෙනවා. ඊළඟට අපි තවත් උදාහරණයක් මගින් මේ වගේ අවසන් ගණන ලෙස තව එක උදාහරණයක් මගින් මේක සාකච්ඡා කරලා බලමු. අපි මේ කරන දේ අපි කොහොමද කරන්න කියලා. හරි. ඊළඟට තව එකම උදාහරණයක් මගින් අපි මේක ඔයගලන්ට පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙනවා. හරි. ඊළඟට අපි අවසාන උදාහරණ වශයෙන් අපි ගන්නේ මේක වීඩියෝ එක අවසාන වෙනකම් බලන්න කාරුණික වෙන්න. ඔබට කිසිම අවස්ථාවක වැරදීමක් සිදුවන්නේ නැහැ. හරි. ඊට පස්සේ අපි කරන්නේ මේක 5. හරි. මෙන්න කෝඩ් එක. මේ කෝඩ් එක තමයි අපි අරගන්නේ 20 කියන ඉලක්කම තමයි ගන්නෙ. ඊට පස්සේ ඔය කියන 20 අරගෙන අපි ඕක 4ෙන් බෙදනවා. 4ෙන් බෙදුවම පස්සේ 5යි. 5 4 20යි බිඳුවයි. අපිට අවශ්‍ය වෙන්නේ මෙන්න මේ කියන 5. ඒ 5 අරගෙන අපි මෙතෙන්ට ලියා ගන්නවා. ඊට පස්සේ අපි මොකද්ද කරන්නේ? අපි දන්නවා මෙන්න මේ 2020 කියලා සෙන්චරි කෝඩ් එකනේ. ඒකනේ අපි ප්‍රධානම භාවිතා කරන්නේ. ඒකේ තියෙන 6 අපි මෙතනින් ලියා ගන්නවා පළවෙනි මාසේ. හරි. අපි කියවනේ ජනවාරි. එක්ක ජනවාරි එක්ක පෙබරවාරි. ඒ මාස දෙකෙන් ඕනම එකකදී අපි දන්නවා දැන් මේ ජනවාරිනේ. පළවෙනි මාසේ කියලා කියන්නේ ජනවාරි. ඒ වගේලාට බිඳුව තමයි ගන්න තියෙන්නේ. ඒතර අපි මෙතෙන්ට එකතු කරන්නේ බිඳුව. හරි. ඒත් එක්කම අවසාන වශයෙන් ඔන්න. හරි. ඒත් එක්කම අපි මෙතන 5 තමයි ලියාගන්නේ. ඩේට් එක ලියාගන්නේ. ඊට පස්සේ මේ ටික ඔක්කොම අපි එකතු කරනවා. ඒ ටික එකතු කරනකොට අපිට උත්තරයක් වශයෙන් එනවා 36ක්. 36ක් එනවා. ඊට පස්සේ අපි කරන්නේ මෙන්න මේ කියන 36 බෙදන්න ගන්නවා 7ෙන්. 36 7ෙන් බෙදුවම පස්සේ එනවා අපිට 5ක්. 5 7 35යි. එතන මෙතන ඉතිරි එකක්.
හරිද ඉතිරි එකක් වෙනකොට අපි දන්නවා එකකට අදාළනම් ඩේට් එක එන්නේ මන්ඩේ එතකොට එකකට අදාළවනම් අපට ඩේට් එක එන්න ඕන මන්ඩේ නමුත් අපි දන්නවා මේ ඩේට් එක 20 කියලා කියන්නේ අධික අවුරුද්දක් ඒ වගේ මේක ජනවාරි පෙබරවාරි මාසයක් එහෙනම් මේකෙන් පෙර ඩේට් එක තමයි අපි ගන්න ඕන අපේ අවසන් පිළිතුර වශයෙන් ඒ කියන්නේ මන්ඩේ වලට කලින් දිනේ තමයි සන්ඩේ හරි ඕක තමයි අවසාන වශයෙන් අපි අපේ ගණනය කිරීම ඉතින් මේ වීඩියෝ එක බැලුවට thank you ඒ වගේම අපේ ඊළඟ වීඩියෝත් එක්ක එකතු වෙන්න ඕගලන්ට තියෙන ඕනෑම ප්‍රශ්නයක් විසඳ ගන්න කමෙන්ට් සෙක්ෂන් එක භාවිත කරන්න පුළුවන් අනිවාර්යෙන්ම මම රිප්ලයි කරනවා එහෙනම් අපේ channel එක subscribe කරන්න ඒ වගේම bell icon එක ක්ලික් කරන්න වීඩියෝ එක like කරන්න අමතක කරන්න එපා thank you